අපි මේ ඉන්නේ මාදම්වල අම්බලමේ. විශේෂයෙන්ම මේ අම්බලම හදලා තියෙන්නේ අඟුරන්කෙත විකිල්ල ගස්කඩ ප්‍රධාන මාර්ගයේ අසල. අතීතයේදී මෙහි කරත්ත පාරවල් තිබුණු බැවින් මේ අම්බලම් ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මේ අම්බලමට අද වෙන විට වසර 103ක් ගත වෙනවා. මෙතන ඉතාම පැහැදිලිව සටහන් කරලා තියෙනවා සංගරුවන්කෙත අබේසිංහ අප්පුහාමි ලේකම්තුමා විසින් 1901 දී මේ අම්බලම ගොඩ නගලා තියෙන්නේ. ඇත්තටම මේ අම්බලම අද වෙන විට ඉතාම හොඳින් ශේෂ වෙලා තියෙන අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. විශේෂයෙන් ජනතාව අද මෙහි භාවිතයට නොගත්තත් මෙතන රජයේ කාර්යාල දෙකක් පවත්වාගෙන යනවා. එකක් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලය පවත්වන්නේ මේ අම්බලමේ. ඒ වගේම අත්කම් ප්‍රදර්ශන නිෂ්පාදන මධ්‍යස්ථානයක් හැටියටත් මේ ස්ථානය පාවිච්චි කරනවා. ඒ නිසා මේ අම්බලම අද දක්වාම හොඳින් ශේෂ වෙලා තියෙන අම්බලමක්. ඒ වගේම තමයි මේක සම්පූර්ණයෙන්ම ගල් වලින් නිර්මාණය කළා ඉතාම හොඳ ශක්තිමත් වහලක් තියෙනවා. විශේෂයෙන් මේ ගෘහ නිර්මාණ ශිල්පයේ දිහා බැලුවාම මේ වහල අනිත් අම්බලම් වලට වඩා වෙනස් විදිහට නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම මේ අම්බලමක් ගොඩනැගීමේදී එකම ආකාරයේ වහලක් තියෙන්නේ කැඩිමල්ලට යන කම්ම. නමුත් මෙහි අම්බලමේ කැඩිමණ්ඩලට තවත් ආරුක්කුවක් යොදා තිබෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස් අධියරකින් තමයි මේ අම්බලම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අම්බලමේ දැන් මෙහි ගොඩනගලා තියෙන පුජ්‍යලයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් යොදාගෙන තියෙනවා. ඇත්තට මේක අපි දැක්කොත් එහෙම රිකිල්ලගස්කඩ අම්බලමෙත් මේ தත්ත්වය දකින්න පුළුවන් භාෂා තුනින්ම දකින්න ලැබෙනවා සමහර අම්බලම. එතකොට මේ අම්බලමේ ඇත්තටම භාෂා දෙකෙන් දක්වලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේවා ගොඩ නැගුවේ බ්‍රිතාන්‍ය රජයේ තියෙන කාලෙදී. එතකොට ඉංග්‍රීසි භාෂාවෙනුත් ඒ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන රාජ්‍ය භාෂාව වෙලා තිබුණ නිසා මේවා ඒ භාෂාවෙනුත් යොදාගෙන තිබෙන ආකාරය මෙහි දක්නට ලැබෙන්න පුළුවන්. ඒ අතින් මාදම්වල අම්බලම හොඳින් ශේෂ වෙලා තිබෙන අම්බලමක් හැටියට අපිට සලකන්නට පුළුවන්.